ඔයාලා මේ දකින්නේ Redmi Note 15 Pro 5G mid-range smartphone එක. ඉතින් ඔයාලට මේ smartphone එකේ 8GB RAM 256GB internal storage තියෙන smartphone එක ලංකාවේදී රුපියල් 78000ක මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ smartphone එකට superior English protection එකක්, හොඳ chipset එකක්, පොඩ්ඩක් ලොකු screen එකක් සහ louder speaker එකක් තියෙනවා. ඉතින් අපි මේ features ගැන වීඩියෝ එකේ ඉස්සරහට කතා කරමු. දැන් අපි බලමු smartphone box එක unbox කරලා අපිට මොනවද මේ smartphone එකත් එක්ක ලැබෙන්නේ කියලා. අපිට smartphone box එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට මේ box එක unbox කරාම මේ විදිහට Redmi Note 15 Pro 5G smartphone එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව user manuals, sim eject tool එක, 45W fast charge adapter එක සහ type C cable එක වගේම transparent නොවන colored back cover එකක් බලා ගන්න පුළුවන්. හරි, අපි දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ බිල්ඩ් එක ගැන කතා කරමු. මේ ෆෝන් එක නිෂ්පාදනය වෙන්නේ 2025 දෙසැම්බර් මාසේ. මේක 5G mid-range ස්මාර්ට්ෆෝන් එකක්. ස්මාර්ට්ෆෝන් එකේ බර ග්‍රෑම් 210ක්, ඝනකම මිලිමීටර් 8ක්. ෆෝන් එකේ ෆ්‍රන්ට් එක ෆ්ලැට් කර්ව් නෙවෙයි. ෆ්‍රන්ට් එක Corning Gorilla Glass Victus 2 වලින් ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ. ෆෝන් එකේ බැක් පැනල් එකත් ෆ්ලැට්. බැක් පැනල් එක සහ ෆ්‍රේම් එක යන දෙකම ප්ලාස්ටික්. බැක් පැනල් එකේ টොප් එකේ අපිට කැමරා අයිලන්ඩ් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම බොටම් එකේ අපිට Redmi logo එක බලා ගන්න පුළුවන්. කැමරා අයිලන්ඩ් එකේ අපිට dual camera setup එකත් එක්ක flash light එක බලා ගන්න පුළුවන්. බැක් පැනල් එකට silky smooth feel එකක් තමයි තියෙන්නේ. ඉතින් අපිට ස්මාර්ට්ෆෝන් එකේ දකුණු පැත්තේ volume rocker සහ power key එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ bottom side එකේ අපිට single speaker එකක්, type C port එක, primary microphone එක සහ sim tray එක බලා ගන්න පුළුවන්. sim tray එකේදී අපිට වෙනම sim දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. nano sim එකක් සහ eSIM එකකුත් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ. ස්මාර්ට්ෆෝන් එකේ වම් පැත්තේ අපිට කිසිම දෙයක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ස්මාර්ට්ෆෝන් එකේ top එකේ අපිට IR blast එක, secondary microphone එක සහ තවත් එක ස්පීකර් එකක් බලා ගන්න පුළුවන්. fingerprint එක කියන්නේ under display, fingerprint එක fast වගේම accurate. ඉතින් overall build quality එක ගැන කතා කරොත් ඇත්තටම සෑහෙන හොඳ durability එකක්, සෑහෙන හොඳ build quality එකක් මේ smartphone එකට තියෙනවා. Corning Gorilla Glass Victus 2 තියෙන නිසා smartphone එක concrete එකකට වැටලා display එකට හානියක් වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. IP68 සහ IP69K කියන English protection එක තියෙන නිසා උණු වතුරකට වැටුණත් මේ smartphone එකට මුකුත් වෙන්නේ නැහැ කියලා තමයි කම්පැනි එකෙන් කියන්නේ. ඉතින් ඒ වගේම මීටර් 2.5ක උසක ඉඳන් මේ ස්මාර්ට්ෆෝන් එක වැටුණත් මේ ස්මාර්ට්ෆෝන් එකට drop resistant පහසුකම තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ වගේම ෆෝන් එක වතුර මීටර් 2ක් ඇතුලේ පැය 24ක් තිබ්බත් ෆෝන් එකට වතුර යන්නේ නැති තරම් water resistant පහසුකමක් තියෙනවා කියලා තමයි අපිට Redmi කම්පැනි එකෙන් මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ overall build quality එක ගැන බැලුවොත් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ build quality A+ මට්ටමක බලා ගන්න පුළුවන්. හරි, අපි දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. අපිට මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක විදිහට ලැබෙන්නේ අගල් 6.83ක AMOLED flat display එකක් 120Hz refresh rate එකක් එක්ක. ඉතින් මේ ඩිස්ප්ලේ එකට 12-bit colors, HDR10+ Dolby Vision පහසුකම තියෙනවා. 12-bit colors කියලා කියන්නේ වර්ණ බිලියන 68ක් අපිට මේ ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ ඩිස්ප්ලේ එකේ natural colors smoothව මේ ඩිස්ප්ලේ එකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. 120Hz adaptive refresh rate එකක් තියෙන නිසා screen එක scroll කරද්දී swipe කරද්දී ඒ වගේම app අතර මාරු වෙද්දී හොඳ smoothness එකක් මේ smartphone එකේ බලා ගන්න පුළුවන්. screen එකේ brightness එක ගැන කතා කරොත් එහෙම අපිට auto mode එකේ nits 1900ක් විදියට manual slide එකේදී අපිට nits 3300ක් විදියටත් බලා ගන්න පුළුවන්. මෙතනදී nits 3300ක් කියලා කියන්නේ කුඩා කොටසක තියෙන brightness එක. නැතුව සම්පූර්ණ display එකේ තියෙන brightness එක නෙවෙයි. මෙන්න මේ නිසා උදාහරණයක් විදියට අපි කළුවර කාමරයකින් නම් වීඩියෝ එකක් බලනවා කියලා හිතමුකෝ. ඒ වීඩියෝ එකේදී torch එකක් පත්තු වෙනවා වගේ scene එකක් තිබ්බොත් එහෙම අපිට ඒ torch එක පත්තු වෙනවා කියන scene එක අපිට realistic විදියට බලා ගන්න පුළුවන් මෙන්න මේ එක කොටසක තියෙන nits එක වැඩිවීම නිසා. විශේෂයෙන්ම HDR වීඩියෝ වලදී තමයි අපිට මේ experience එක ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මේ nits අගයන් නිසා ඔයා හොඳින් හිරු එළියට නිරාවරණය වෙච්ච පරිසරයක වුණත් ඔයාට කිසිම කරදරයක් නැතුව මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක භාවිත කරන්න පුළුවන්. ඉතින් overall මේ display එක ගැන කතා කරොත් එහෙම ඔයාට movie එකක් බලද්දී වගේ මේ display එකේ experience එක උපරිමයෙන්ම ගන්න පුළුවන්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ overall features consider කරද්දී අපිට මේ display එකට ඒ මට්ටමක rating එකක් දෙන්න පුළුවන් display එකේ තියෙන quality එකට සහ features වලට. හරි, අපි දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ speakers ගැන කතා කරමු. අපිට මේ ස්මාර්ට්ෆෝන්
ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙන ඩුවල් ස්පීකර් සෙටප් එකක්. ඉතින් මෙතනදී Dolby Atmos පහසුකම මේ ස්පීකර්ස් වලට තියෙනවා. මේ ස්පීකර්ස් වල බේස් නම් අඩුයි. නමුත් 400ක් දක්වා වොලියුම් බූස්ට් එකක් තියෙනවා. බේස් එක අඩු වෙලා වොලියුම් බූස්ට් එක වැඩි වුණාම අපිට ඒ ශබ්දය ඇහෙන්නේ නිකන් තකරමක් කිරනා වගේ තමයි ඇහෙන්නේ. ඒ කියන්නේ පැහැදිලි හඬක් ඇහෙන්නේ නැහැ. මේක විශේෂයෙන්ම කම්පැනි එකේ නිපදවලා තියෙන්නේ. ඔයා හිතන්න ඔයා ඉන්නවා සෙනක ගොඩක් ඉන්න ഘോഷාකාරී පරිසරයක. එතනදී මෙන්න මේ වොලියුම් බූස්ට් එක වැදගත් වෙනවා. ඔයාට කෝල් එකක් එද්දි වගේ ඒක හොඳින් ඇහෙන්න තමයි මෙතනදී 400ක වොලියුම් බූස්ට් එකක් තියෙන්නේ. ඒ හැර අපිට මේ සවුන්ඩ් වල ක්වොලිටි එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. මොකද බේස් අඩු නිසා. නමුත් හොඳ වොලියුම් එකක් මේ ස්මාර්ට් ෆෝන් එකට තියෙනවා. මෙතනදී ස්පීකර්ස් වල ක්වොලිටි එක සහ ලවුඩ්නස් එක අතර සමතුලිතතාව බිඳවැටලා තියෙන්නේ. ඉතින් ඒ කෙසේතත් මේ ස්මාර්ට් ෆෝන් එකේ ස්පීකර්ස් සහ ඔඩියෝ ක්වොලිටි එක අපිට B+ මට්ටමක බලා ගන්න පුළුවන්. හරි, අපි දැන් මේ ස්මාර්ට් ෆෝන් එකේ performance ගැන කතා කරමු. අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ MediaTek Dimensity 7400 Ultra කියන chipset එක. ඒක කලින් Redmi Note 14 Pro ෆෝන් එකේ තිබුණ chipset එකට වඩා upgraded next generation chipset එකක්. ඉතින් overall කතා කරොත් එම ලොකුවට excite වෙන තරම් improvement එකක් මේ ෆෝන් එකේ වෙලා නැහැ. CPU benchmark score එක කලින් විදිහමයි. හැබැයි graphic score එක ටිකක් වැඩි වෙලා තියෙනවා. daily routine වැඩ කරගන්න ප්‍රමාණවත් තරම් power එකක් මේ chipset එකට තියෙනවා. MediaTek chipset එකක් තියෙන නිසා thermal management එකත් හොඳයි. මෙන්න මේ නිසා ඔයාට performance drop වෙන්නේ නැතුව එක දිගට මේ ස්මාර්ට් ෆෝන් එකේ වැඩ කරගන්න පුළුවන්. අපිට මේ ෆෝන් එකේ 8GB RAM එකක් වගේම 256GB internal storage එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී micro SD slot එකක් නැති නිසා storage එක expand කරගන්න නම් ක්‍රමයක් නැහැ. අපි මේ ෆෝන් එකේ UI එක සහ OS එක ගැන කතා කරොත් එම අපිට මේ ෆෝන් එකේ out of the box බලා ගන්න පුළුවන් වෙන්නේ Android 15 OS එක HyperOS 2 UI එකත් එක්ක. නමුත් දැන් මේ ෆෝන් එකට Android 16 අප්ඩේට් එක වගේම HyperOS 3 අප්ඩේට් එක ලැබිලා තියෙනවා. මේ ෆෝන් එක mid range ෆෝන් එකක් නිසා අපිට high end AI features නම් බලා ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් අපිට පොඩි AI features ටිකක් අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම pre-install කරපු වැදගත් apps බලා ගන්නත් පුළුවන්. මේ UI එක සහ Android OS එක මේ ස්මාර්ට් ෆෝන් එකේ performance stable පවත්වා ගන්නවා. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකට Android major updates 4ක් ලැබෙනවා. ඉතින් දැනටවත් Android 16 අප්ඩේට් එක ලැබිලා තියෙන නිසා ඔයාලට තව හම්බෙන්නේ major Android updates 3යි. ඉතින් ඒ වගේම security patch updates අවුරුදු 6ක් දක්වා මේ ස්මාර්ට් ෆෝන් එක ලැබෙනවා. ඇත්තටම OS එක පැත්තෙන් කියන්න කිසිම complaint එකක් නැහැ. ඉතින් overall performance ගැන කතා කරොත් මේ ස්මාර්ට් ෆෝන් එකේ daily routine වැඩ කරගන්න හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම average මට්ටමින් game එකක් play කරගන්නත් මේ ස්මාර්ට් ෆෝන් එක හොඳටම ප්‍රමාණවත්. heavy වැඩවලට නම් මේ ස්මාර්ට් ෆෝන් එක recommend කරන්න බෑ. ඉතින් overall අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේ performance B+ මට්ටමක බලා ගන්න පුළුවන්. හරි, දැන් අපි කතා කරමු මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන කැමරා ස්පෙක්ස් ගැන. අපිට මේ ෆෝන් එකේ rear cam එක විදිහට 200MP main camera එකක්, ඒ වගේම 8MP ultra wide camera එකක් එක්ක dual camera setup එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී Redmi Note 14 Pro 5G, ඒ කියන්නේ කලින් රිලීස් වුණ ස්මාර්ට් ෆෝන් එකේ තිබ්බ 2MP macro cam එක අයින් කරලා තියෙනවා. ඉතින් මේක නම් ඇත්තටම ලොකු දෙයක්. මේක නිකන් ඉඩහිරිච්ච එක විතරයි උනේ 2MP macro cam එක නිසා. ඇත්තටම 2MP macro cam එක අයින් කරපු එක මෙතනදී මේ ස්මාර්ට් ෆෝන් එකේ ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඒ වගේම 200MP main sensor එකේ resolution එක වැඩි කරලා තියෙනවා. ඒ වගේම අලුත් sensor එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී හොඳ tune up එකක් දීලා තියෙනවා main sensor එකට. ඒකත් මේ ස්මාර්ට් ෆෝන් එකට ගොඩක් වටිනවා. ඉතින් ඒ වගේම ස්මාර්ට් ෆෝන් එකේ front cam එක විදිහට අපිට 20MP single cam එකක් බලා ගන්න පුළුවන්. rear cam එකෙන් ගන්න daylight photos ගැන කතා කරොත් අපිට daylight එකේදී හොඳ fine details බලා ගන්න පුළුවන් මේ photos වල. ඒ වගේම හොඳ dynamic range එකක්, natural colors, ඒ වගේම photos වල noise එකත් අඩුයි. හොඳ clear photo එකක් අපිට බලා ගන්න පුළුවන්. 2x සහ 4x zoom වලින් ගන්න photos උත් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. ඇත්තටම ඒ photos Redmi Note 15 Pro Plus, ඒ කියන්නේ මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන top model එකටත් වඩා ගොඩක් හොඳින් අපිට බලා ගන්න පුළුවන්. මිනිස්සුන්ගේ ගන්න photos උත් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. rear cam එකේ low light photos වලදී contrast එක අඩු කරලා තියෙනවා. ඉතින් ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. ඇත්තටම මෙතන තියෙන technical trick එකක්. මෙතනදී contrast එක අඩු වෙද්දී dynamic range එකටත් shadow details වලටත් ඒක වාසියක් වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් එම ඔයා සාමාන්‍යයෙන් රැට ෆොටෝ එකක් ගත්තොත් එම හොඳින් ආලෝකය තියෙන තැන් අපිට වැඩියෙන් පේනවා. ඒ වගේම ගොඩක් අඳුරු තැන් අපිට කළුවරට තමයි පේන්නේ. ඉතින් මෙතනදී contrast එක අඩු වුණා වෙන්නේ අර කළුවරට තියෙන තැන් වල details අපිට හොඳින් බලා ගන්න පුළුවන්. ඒ වගේම light එක වැඩිලා තියෙන තැන් වල අපිට photos blur වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ noise එකත් අපිට අඩුවෙන් තමයි contrast එක අඩු වුණාම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ නිසා අපිට main cam එකෙන් ගන්න low light photos වල හොඳ clear photo එකක් බලා ගන්න පුළුවන්. 8MP ultra wide sensor එකෙන් ගන්න photos ගැන කතා කරොත් එහෙම අපිට daylight එකේදී decent photo එකක් ලබා ගන්න පුළුවන්. නමුත් low light photos ගැන නම් අපිට ultra wide cam එකේදී සෑහීමකට පත්
පත් වෙන්න බෑ. මෙතනදී Redmi-ලා main sensor එකට විශේෂ අවධානයක් දීලා ultra wide sensor එකට ලොකු අවධානයක් දීලා නැහැ. එතනදී පොඩි balance එකේ අවුලක් තියෙනවා. නමුත් අපිට rear cam එකෙන් decent photo එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. rear cam එකෙන් ගන්න videos ගැන කතා කරොත් එහෙම අපිට main sensor එකෙන් 4K 30 fps දක්වා videos record කරගන්න පුළුවන්. OIS පහසුකම් තියෙන නිසා අපිට stable video එකක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. නමුත් ultra wide cam එකෙන් අපිට videos record කරගන්න පුළුවන් 1080p resolution එකෙන් විතරයි. ඉතින් ultra wide cam එකෙන් ගන්න videos අපිට decent මට්ටමක බලා ගන්න පුළුවන්. main sensor එකෙන් ගන්න low light videos අපිට සෑහෙන හොඳ මට්ටමක බලා ගන්න පුළුවන්. නමුත් ultra wide sensor එකෙන් ගන්න videos අපිට decent මට්ටමක තමයි low light videos බලා ගන්න පුළුවන් වෙන්නේ. ultra wide sensor එකෙන් ගන්න low light videos ගැන ලොකුවට සෑහීමකටපත් වෙන්න බෑ. අපි මේ smartphone එකේ 20MP selfie cam එක ගැන කතා කරොත් අපිට average මට්ටමක daylight photo එකක් සහ average මට්ටමක low light photo එකක් තමයි මෙන්න මෙතනදී ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ. අපිට selfie cam එකේ videos 1080p resolution එකෙන් 30 fps දක්වා බලා ගන්න පුළුවන්. selfie videos උත් decent මට්ටමක තියෙනවා. ඉතින් overall මේ smartphone එකේ camera එක ගැන කතා කරොත් එහෙම අපිට decent මට්ටමක camera එකක් තමයි මේ smartphone එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂම දේ අපිට clear low light photos ලබා ගන්න පුළුවන් main sensor එකෙන්. ඉතින් overall මේ smartphone එකේ camera performance අපිට B මට්ටමක බලා ගන්න පුළුවන්. අපි මේ phone එකේ battery එක ගැන කතා කරොත් අපිට මේ phone එකේ බලා ගන්න පුළුවන් වෙන battery එක වෙන්නේ milliampere 6580ක battery එකක් 45 watt fast charging පහසුකමත් එක්ක. ඉතින් මෙතනදී active user score එක පැය 15මාරක් වගේ වෙනවා. ඒ කියන්නේ standby hour එක පැය 15මාරක් වගේ මේ smartphone එකේ 45 watt fast charging පහසුකම තියෙන නිසා ඔයාලට battery එක 0.0 ඉඳන් 100ක් දක්වා charge කරගන්න ගත වෙන්නේ සාමාන්‍ය පැය විනාඩි 13ක් වගේ කාලයක්. ඉතින් ඊට සාපේක්ෂව මේ smartphone එකේ තියෙන charging speed එක අපිට respectable මට්ටමක බලා ගන්න පුළුවන්. ඉතින් මේ smartphone එකට තියෙන milliampere 6580ක battery එකක්නේ. ඉතින් ඊට සාපේක්ෂව මේ smartphone එකේ තියෙන charging speed එක respectable. ඉතින් අපි මේ smartphone එකේ overall battery එක සහ charging speed එක ගත්තොත් අපිට ඒ මට්ටමක බලා ගන්න පුළුවන්. ඔයාලට මේ smartphone එකේ connectivity features මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මගේ overall rating එක මේ smartphone එක ගැන මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ Redmi Note 15 Pro 5G කියලා කියන්නේ solid, durable, හොඳ ingress protection එකක් තියෙන. සෑහෙන හොඳ battery life එකක් සහ camera experience එක ගන්න පුළුවන්. විශේෂයෙන්ම low light photos වලදී. ඉතින් මේ smartphone එක ඔයා දැනටමත් use කරනවා නම් ඔයාගේ user experience මේ වීඩියෝ එකට comment කරන්න අමතක කරන්න එපා. ඒක මේ smartphone එක මිලදී ගන්න ඉන්න කෙනෙක්ට ගොඩක් ලොකු උපකාරයක් වෙයි. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එකේදී වැරදිච්ච දෙයක් තියෙනවා නම් මේකේ අඩුපාඩු තියෙනවා නම් සහ ඔයාලට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒකත් අනිවාර්යයෙන්ම comment කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. අපි තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.